අටලෝ දහමේ හැබෑ ස්වභාවය මොකද්ද පින්වතුනි? ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංසාච සුඛංච දුක්ඛං. යම් මේ අෂ්ටලෝකයක් ධර්මයක් ඇද්ද මේ ලෝකයේ තුල ලාභ අලාභ බවට පෙරලෙන, යස ආයස බවට පෙරලෙන, ප්‍රශංසා නින්දා බවට පෙරලෙන, සැපයන් දුක් බවට පෙරලෙන අෂ්ටලෝක ධර්මයක් ඇද්ද? ඒ අටම ඒතේ අනිච්චා අනිත්‍යයි. මේ තමයි සත්‍යය. මේ ලෝකේ යම් අටලෝ දහමක් ඇද්ද පින්වතුනේ? ඒ අටලෝ දහම ස්ථිර නෑ, නිට්ටය නෑ, සදාකාලික නෑ. ඒක අනිත්‍යයි. හැමදාම තියෙන්නේ. ඔයාලගේ ජීවිතේ හටගන්න ප්‍රශ්න විසඳගන්න මේ කාරණේ විතරක් හිතේ තැම්පත් වෙලා තිබ්බත් ඒකත් වටිනවා. අටලෝ දහම අනිත්‍යයි, අටලෝ දහම අනිත්‍යයි කියලා හොඳට කාවද්ද ගන්න. ලාභත් අනිත්‍යයි, අලාභත් අනිත්‍යයි. කරන ප්‍රශංසාත් අනිත්‍යයි, එන නින්දාත් අනිත්‍යයි. වටේ පිරිවර ඉඳගෙන පිරිවර ගුණ කියනකොට ප්‍රශංසා කරනකොට ලැබෙන යසස, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඔව අනිත්‍යයි. කවුරු ගණන් ගන්න නැති කොන් වෙච්ච චරිතයක් වෙන්න පුළුවන්. අලාභ සත්කාර තමන්ට මේ සමාජය ඇතුලින් ගැරහිලි මේවා එන්න පුළුවන්. ඒකත් අනිත්‍යයි. සැප ලැබෙනකොට හිතන්ට මේක අනිත්‍යයි. දුක එනකොට හිතන්ට මේ දුකත් අනිත්‍යයි. ඒතේ අනිච්චා. ඒවා අනිත්‍යයි. මනුජේසු ධම්මා. හැම මනුස්සයටම ඔය අනිත්‍ය ධර්ම එනවා. ආසස්සතා ස්ථිර නෑ. විපරිණාම ධම්මා. ඕවා විනාශ වෙලා යනවා. ඔය තමයි නුවණැත්තෝ ජීවිතය ගැන බලපු